ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද සමහර අය කොහේ ගියත් මිනිසුන් නිකම් එයාලා ළඟට ස්වභාවිකවම ආකර්ෂණය වෙන්නේ කියලා? ඒකට හේතුව ලස්සනට හෝ ආසනාවට විතරක් සීමා වෙන්නේ නැහැ. සැබෑ ආකර්ෂණය කියන්නේ අපිට ඉගෙන ගන්න පුළුවන්, වර්ධනය කර ගන්න පුළුවන් පුරුදු සහ ගුණාංග සෙට් එකක්. ඔබ අන් අය අතර කැපී පෙනෙන හැමෝටම මතක හිටින පුද්ගලයෙක් වෙන්න ආස කරනවා නම්, එමත් නැත්නම් හීන දකිනවා නම් මේ වීඩියෝ එක හදලා තින්නේ ඔයාටමයි. හෂා මොටිවේෂන් channel එකෙන් ඔබේ ජීවිතය හා සම්බන්ධතාවල ගුණාත්මක භාවය වැඩි කරන ඔබට ශනික ආකර්ෂණය ලබා දෙන බලගතු රහස් ක්‍රම 5ක් ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. මේ කරුණු පහ අවසානයේ දක්වා අවධානය යොමු අහගෙන හිටියොත් ඔබට සාර්ථකව ප්‍රතිඵල නෙලා ගන්න පුළුවන් වෙන අනුමානයි. අපි කතා කරන පළවෙනි රහස තමයි අභ්‍යන්තර විශ්වාසය ප්‍රගුණ කිරීම. ආකර්ෂණයේ පදනම තමයි ඔබ ගැන විශ්වාසය කරන විදිහ. විශ්වාසය කියන්නේ සැබෑ ආකර්ෂණයේ මූලාශ්‍රයයි. ඔබ වාගේ කරන්නේ නැත්නම් වෙන කෙනෙක්ගෙන් ඒක බලාපොරොත්තු වෙන්න පුළුවන්. බෑ නේද? අපි විශ්වාසය පෙන්වන්න ඕනේ අපේ ශරීර භාෂාවෙන්. එහෙමත් නැත්නම් බොඩි ලැන්ග්වේජ් එකෙන්. උදාහරණ විදිහට කතා කරනකොට උරහිස් කෙලින් තියාගන්න එක, ඔළුව කෙලින් තියාගන්න එක, අවංකව අයි කොන්ටැක්ට් එක පවත්වාගෙන කතා කරන එක ඔබ ගැන අනිත් අයට දැනෙන විදිහ වෙනස් කරන්න ඉතාමත් වැදගත් වෙනවා. බය සහ අවිනිශ්චිතකම් මෙතුළින්ම ජය ගන්නවාම ඔබේ මුළු පැවැත්මම ඉතාම ආකර්ෂණීය බවක් පෙන්වනවා. අපි මේ වීඩියෝ එක කතා කරන දෙවෙනි රහස තමයි පෞද්ගලික රැකවරණය සහ විලාසිතාව කියන්නේ. ඔබ වෙනුවෙන් කාලය ඉතාමත් වැඩියෙන් යොමු කරන්න. විශේෂයෙන්ම ඔබගේ පැවැත්ම උදෙසා ඉතාමත් වැඩි කාලයක් යොමු කරන්න. ඒකෙන් ඔයාට ආකර්ෂණීය පුද්ගලයෙක් වෙන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියේ නෑ නේද? විශේෂයෙන්ම ඔයාට හොඳට පිරිසිදුව ඉන්න පුළුවන් නම්, හොඳට හෙයාර් ස්ටයිල් එකක් රැවුලක් මේන්ටේන් කරනගෙන යන්න පුළුවන් නම්, පිරිසිදු ඇඳුම් අඳින්න පුළුවන් නම් වගේ සරල දේවල් ඔයාට කරන්න පුළුවන් නම් ඔයා ඉතාමත් ආකර්ෂණීය පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම මේ ඇඳුම් ගැන කතා කරනකොට ඔබේ ඇඳුම් මිල අධික වෙන්න ඕනේ නෑ. ඒවා ඔබට හොඳට ගැලපෙනවා නම්, ඔබේ පෞරුෂය පෙන්වුම් කරනවා නම් ඒක හොඳටම ඇති. ඔබේ ඇඳුම් සහ පෙනුම පිළිවෙලකට තියාගන්නකොට ඔබ ස්වභාවිකම ගෞරවය සහ අවධානය දිනා ගන්නා කෙනෙක් බවට නිකම්මපත් වෙනවා. ඉතින් අපි මේ වීඩියෝ එක කතා කරන තුන්වෙනි රහස තමයි අවධානය යොමු කිරීමේ කලාව. තුන්වෙනුව ආකර්ෂණීය කෙනෙක් වෙන්න ඕන නම් හොඳ කතිකයෙක් වෙනවට වඩා හොඳ අසන්නෙක් වෙන්න ඕනේ. ඔබ කෙනෙක් එක්ක කතා කරනකොට ඔබේ අවධානය 100%ක්ම එයාලට දෙන්න පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. සක්‍රීය සවන් දීම කියන්නේ එයාලා කියන දේට ඔළුව වනලා ප්‍රතිචාර දක්වන එක සහ ඇස් ස්පර්ශය පවත්වා ගන්න එක. ෆෝන් එක වගේ බාහිර දේවල්, බාධාවන් දුරස් කරලා තියාගන්න. සැබෑ උනන්දුවක් දක්වන ප්‍රශ්න අහන්න ඔයා පුරුදු වෙන්න. ඒ කියන්නේ තව ටිකක් දැනගන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් ඔබට ඒ අත්දැකීම ඉගෙන ගන්න පුළුවන් නේ මොනවද වගේ ප්‍රශ්න අහනකොට අනිත් පුද්ගලයාට දැනෙන්නේ තමන් වටින බව, තමන්ගේ අදහස් වලට ඔබ ගරු කරන බව. ඒක ශනිකව සම්බන්ධතාවයක් ගොඩනගන්න තමත් උපකාරී වෙනවා. ඒ වගේම අපි කතා කරන හතරවෙනි රහස තමයි ජීවිතයේ අරමුණක් තිබීම. සැබෑ ආකර්ෂණය ගොඩනගන හතරවෙනි ප්‍රධාන කාරණේ තමයි ජීවිතයේ පැහැදිලි අරමුණක් සහ ඒ වෙනුවෙන් දැඩි ආශාවක් තිබීම. තමන්ගේ ඉලක්කයක් කරා යන ගමනේදී කෙනෙක්ගේ ශක්තිය හරිම බෝවන සුළුයි. ඔබ ඔබේ ආශාවන් ගැන කතා කරනකොට ඔබේ ඇස් දිලිසෙනවා. මේක අනිත් අයට ඔබත් එක්ක කාලය ගත කරන්න ඕන කරන චුම්බකයක් වගේ වැඩක් වෙන්නේ. ඔබේ විනෝදාංශ සහ ඉලක්ක ගැන කතා කරනකොට බය වෙන්න එපා. ඔබේ ජීවිතය ගැන උද්‍යෝගිමත් බව පෙන්වුවම මිනිසුන් ඔබේ ශක්තියට ආකර්ෂණය වෙන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම අපි අවසාන වශයෙන් කතා කරන පස්වෙනි රහස තමයි ධනාත්මක ආකල්පයක් පවත්වාගෙන යාම. ඒක ඉතාමත් වැදගත් වෙනවා. නිරන්තරයෙන්ම ඍණාත්මක බව පෙන්වුම් කරන අය එක්ක කාලය ගත කරන හුඟක් අය කැමති නෑ. ඒ වගේම ඔබ විහිළුවට කැමති කෙනෙක් බව පෙන්වන්න. අසාර්ථකත්වයට පවා hina වෙන්න සහ ජීවිතයේ පොඩි දේවල් අගය කරන්න ඔබට පුළුවන් නම් ඒක ඉතාමත් වටිනවා. ඔබ අවට ඉන්න මිනිසුන්ට ලොකු ප්‍රබෝධයක් ඒකෙන් දැනෙනවා.
ඒ වගේම සම විටම කේන්තියෙන් බයෙන් සහ චෝදනා කරමින් ඉන්නවා වෙනුවට යහපත් මනෝභාවයකින් ඉන්න පුරුදු වෙන එක ඔබ ආකර්ශනීය පුජ්‍යලෙක් බවට නිකම්මපත් වෙනවා. ඒ වගේම අද මේ වීඩියෝ එකෙන් කතා කරපු කාරණා පහෙන් ඔයාට වටිනවා කියලා හිතෙන්නේ මොන කාරණාව? ඒක පල්ලෙන් කමෙන්ට් එකක් විදිහට අපිට දාන්න. ඔයාලට ඒක ගැන වීඩියෝ එකක් ඕන නම් පල්ලෙන් කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම ඔයාට මේ පුරුදු බව දිනපතා පුරුදු කරන්න පුළුවන් නම් ඔයාත් නිකම්ම ආකර්ෂණීය පුජ්‍යලෙක් වෙනවා. ඒ වගේම මේ වීඩියෝ වැදගත් කියලා හිතනවා නම් හෂා මොටිවේෂන් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට තම සාර්ථක දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.